මම පුතා නිවන් දකින්න කැමති අය අහන්නේ මම. අත උස්සන්න ඕන. කැමති අය. පිටිපස්සේ නෝන කැමතිනේ. අත උස්සන්න. එහෙනම් මේ සියලු කෙනාම සසර දුකින් අත මිදෙන්න කැමතිනේ. මහත්තයා කැමැත්ත තිබුණු පළියට වෙඩේ වෙන්නේ නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ? මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. කලයුත්ත කරන්න වියයුත්ත වෙයි. දැන් අපි මොකද්ද කළා තියෙන්නේ? වියයුත්තක් බලාපොරොත්තු වෙනවා අපි. හැබැයි කලයුත්ත කරන්නේ එහෙනම් වෙයිද? දැන් අපේ මහත්තයාට ඩිග්‍රී එකක් තියෙනවද? නැහැ. ඔබතුමාට තියෙනවා. ඔබතුමා ඩිග්‍රී එකට කොච්චර මහන්සි වුණාද? විශාල වශයෙන් මහන්සි වුණා. ඒකේ රිසල්ට් එක කොහොමද? කාලා බීලා මැරිලා යනකම් ජීවත් වෙන්න දෙයක් තියෙනවා. හැබැයි මහත්තයා අරන් යන්න දෙයක් නැහැ නේද? ඔයා අවුරුදු දැන් 40 නෑ 30 ගානක් කියමුකෝ. මේ අවුරුදු 30 ගානේ මැරුණොත් ඔයාට අරන් යන්න මොනවද තියෙන්නේ මහත්තයා? අපි මේ දැන් ඔයා හිතන්නකෝ මං අවුරුදු 34 මාරෙන් ගිහි ජීවිතෙන් එළියට පයින්නේ. ගිහි ජීවිතේ 34 මාරදී මැරුණා නම් මටත් ඔය කතාව තමයි කියන්න තියෙන්නේ. මං අහන්නේ ඔබතුමාට අද පුළුවන් ඔබතුමාගේ ජීවිතේ වෙනස් කරගන්න. ටර්නින් පොයින්ට් එක මෙතන. අද හිතන්න අද ඉඳලා මම මොකද කරන්න? මැරෙන්න මට තව අවුරුදු 2 නම් තියෙන්නේ. අවුරුදු 2 යනකොට මම රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන්ගේ අභිධර්ම මාර්ගයේ පොත අරගෙන මේක කියවලා චිත්තකාණ්ඩේ සම්පූර්ණයෙන් පුළුවන් කරගන්නවා. හැකි කරගන්නවා. ඩිග්‍රී එකක් කරන්න ඔච්චර පුළුවන් වුණා නම් ඔයාට නිවන වෙනුවෙන් ඕක කරන්න බැරිද මහත්තයා? නිවන වෙනුවෙන් දවසට පැයක් කැප කරන්න බැරිද ඔයාට? පුළුවනිනේ. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ නැවත අපි මුණ ගැහෙන වෙලාව වෙනකොට ඔබතුමා චිත්තකාණ්ඩයේ සම්පූර්ණයෙන් පුළුවන් සැබෑ බෞද්ධයෙක් වෙයි කියලා. සැබෑ බෞද්ධ වචනේ මොකද්ද? සැබෑ. පුළුවන් නේද? ස්වාමීන් වහන්සේට ප්‍රතිඥාව දෙන්න ඕන. පුළුවන්ද බැරිද? පුළුවන්. මම මේ ඔබතුමාගෙන් විතරන්නේ මේ අහන්නේ මේක පෙනෙන රූපවාහිනිය නරඹන සියලු සත්වයින්ට මම කියන්නේ. හැබැයි අද හරි වටිනාකමක් තියෙන මහත්තයා මේ කතාවට. මොකද්ද? ඔයා කියන්නේ ලංකාවේ පුදුම ප්‍රබෝධයක් තියෙනවා. මම සමහර ප්‍රදේශ වලට ගියාට පස්සේ කියනවා දැන් මේ පහුගිය දවස්වල නුවර දේශනා කීපයක් තිබ්බා. ඒ පැතිවල මිනිස්සු කියනවා ස්වාමීන් වහන්සේ දැන් රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරන්ගේ අභිධර්ම මාර්ගයේ පොත් හොයාගන්න නැහැ. ඒ තරම් මිනිස්සුන්ගේ ඉල්ලුම. ඒ තරම් මිනිස්සු දැන් මේක ගන්නවා. ඇයි? දන්නෝ මේක නොකර මොකද්ද? නාම රූප ධර්ම විදර්ශනා කරන්න බෑ. නාම රූප ධර්ම කියන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන. දැන් චිත්ත චෛතසික රූප කියන එකේ බලන්න චිත්ත චෛතසික කියන්නේ නාම. රූප කියන්නේ රූප. නාම ධර්ම දන්නේ නැත්නම් චිත්ත චෛතසික දන්නේ නැත්නම් නාම ධර්ම බෑ. රූප ධර්ම බෑ. නාම රූප දෙකක් තියෙන විත්‍ය දන්නේ නැත්නම් මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය දුරු කරගන්න බෑ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න බැරි නම් සෝවාන් වෙන්න බෑ. සෝවාන් නැත්නම් ඉතින් සකදාගාමී අනාගාමී අරහත්